අපි මේ වීඩියෝ එකේ හෝලික්ස් එකක් හදලා බොන්න තමයි යන්නේ. මම ගියේ නම් හෝලික්ස් එකක් ගන්න නෙමෙයි අර නෙස්ටමෝල්ට් එකක් ගියේ. නෙස්ලේ ආයතනයේ නිෂ්පාදනය කරන. ඒකට වඩා මේක යුනිලීවර් ආයතනය තමයි ගෙන්නලා බෙදා හරින්නේ. ඔව්. යුනිලීවර් ලංකා. මේක හදන්නේ හින්දුස්තාන යුනිලීවර් LTD. ඉන්දියාවේ. ඔව්. නෙස්ටමෝල් හදන්නේ මං හිතන්නේ ලංකාවේ. මම දන්න තරමට මට ෂුවර් නෑ. නෙස්ටමෝල් වලට මේ හෝලික්ස් ගණන්. මං හිතන්නේ වෙන රටක හදලා ගෙනල්ලා පැක් කරලා මන් දන්නේ ඒව. මේක රුපියල් 1100ක් වෙනවා. මයිල්ලෝ නෙස්ටමෝල්ට් එකේ ඊට වඩා ගණන් අඩුයි මම බැලුවා. මංගාව තියෙන ඔක්කොගේ ක්‍රොස් පාට හાર્ට් තියෙන කෝප්පේ හොලික්ස් එක තියෙනවා. කිරිපිටි හයිලන්ඩ් තියෙනවා. සීනි තියෙනවා. උණු වතුර තියෙනවා. උණු වතුර ගොඩක් රත් කරපු ගන්න නෙවෙයි භාගයට රත් කරපු එක. අපි හොලික්ස් එක අන්බොක්ස් පාරක් දාමු. සාමාන්‍ය විදිහට ඇතනේ. ඔව් සතුලේ සාමාන්‍ය පැකට් එකක පවුඩර් පුරවලා ඇත්තේ. මේ පොඩල් පස්සේ තමයි මේක අන්බොක්ස් කරාට පස්සේ අපිට මේක පරිස්සම් කරන්න ඕනේ. ඔයාලට වෙන සොලියුෂන් එකක් නැද්ද හොයලා මේකට? මේගොල්ලෝ කියනවා එක කූල් කරලා මේක බොන්න පුළුවන් හෝලික්ස් එක. එහෙම නැත්නම් උණු රස්නේ පිට බොන්න පුළුවන්. ඒගොල්ලෝ කියන හෝලික්ස් හැඳි 3ක් දාගන්න. උණුසුම් කිරි හෝ ජලය දාගන්න. හොඳට ඉතුරු ටික දන්නවනේ ඉතින් ඔයාලා. සීනි දාන්න කියලා නෑනේ. සීනි දාන්න කියලා නෑ. ඇයි? සීනි එක තරහයි දාලා වන්නන් දානවා පොඩ්ඩක් සුවඳ බලන්න පවුඩර් එක සුවඳ බලන්න යා පොඩ්ඩක් අප්සෙට් නේ සුවඳ මට සෙට් නෑ අප්සෙට් සෑහෙන අප්සෙට් සුවඳ නෙස්ටමෝල් පාඩම තමයි පවුඩර් එක සුවඳ අප්සෙට් මොකද දන්න හේතුව ඊළඟට කිරිපිටි හැඳි දාමු අපි දෙකක් හයිලන්ඩ් ෆුල් හැඳි දෙකක් දාමු එකයි දෙකයි සීනි දාමුනේ ගිය පාර සීනි දාපු එක අර කැට් කියලා පූසෙක් එක අරගෙන වීඩියෝ එකක් දාලා හදලා මීමි එකක් මේ පාරණ හැදි දෙයක්ම දානවා හරි බොරු කියන්න බෑනේ දැන් තියෙන්නේ වතුර දාන එක වතුර මද රස්නේ තියෙන වතුර ඉස්සෙල්ලා පොඩ්ඩක් දාමු දිය කරගන්න මේවා ටික දැන් තව වතුර ටිකක් දාගමු කිරෙන්න වැඩිද මන්ද නෙස්ට් මොකද මීට වඩා සුවඳද මන්ද මට අයිඩියා නැහැ ඒක. සීනි දාපු නිසා වැඩි අවුල්ලා දෙයිද දන්නේ නැහැ නේ. අයි පොඩ්ඩක් බීලා බලමු මේක රාතේ කියලා. හොලික්ස් අපි බොමු. නෙස්ටමෝල් තරම් රාද. නෙස්ටමෝල් මේලයි මම ගාව නැති නිසා මට කම්පැරිසන් එකක් කරන්න නම් බෑ. හැබැයි ටේස්ට් දෙක වෙනස් කියලා මට කියන්න පුළුවන් නෙස්ටමෝල් වලයි මේ හොලික්ස් වලයි. සෑහෙන වෙනසක් තියෙනවා. අමතක කරන්නේ කතා කරන්නේ ඩිසයින් එක ලස්සනද? ගැලපෙනවද නිකන් අර තැඹිලි පාටයි නිල් පාටයි මැච් වෙනවද? මට ෂුවර් නෑ. මට අයිඩියා නැහැ. ඔයාලා කමෙන්ට්ස් දාන්න මේ ඩිසයින් එක ලස්සනද කියලා. නෙස්ටමෝල් එක ඩිසයින් එකත් එක්ක කම්පෙයාර් කරන්න. මං හිතන්නේ නෙස්ටමෝල් එක ඊට වඩා ලස්සනයි නේ. ඒක තනිකර කහ පාට තමයි වුණාට ඒක අර මට තේරෙන තරම හොඳයි. මං වැරදි වෙන්න පුළුවන්. හරි පැකේජ් එක හොලික්ස් හොඳ බීම එකක්.